සටන් විරාමයක් ගැන ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන්නේ නම් තමන්ද ප්‍රහාර නතර කරන බව ඉරානය පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වී ඇති බව එක්සත් ජනපද පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් BBCයේ ඇමරිකානු ප්‍රවෘත්ති සහකරු වන CBS වෙත පැවසිය. නමුත් ඊශ්‍රායලය සහ ඉරානය තවමත් සටන් විරාමයකට එළඹ ඇති බව තහවුරු කර නැත. කටාර් සහ ඉරාකයේ ඇමරිකානු කඳවුරු වෙත ඉරානයෙන් මිසයිල් ප්‍රහාර ඇමරිකානු හෝ කටාර් ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදුව නොවූ බව පැවසූ ට්‍රම්ප් ඉරාන ප්‍රතිචාරය ඉතා දුර්වල බවත් සඳහන් අතර ඒ පිළිබඳ කලින් දැනුම් දීම සම්බන්ධයෙන් ඉරානයට ස්තුති කළේය. එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩෙයිඩ් කඳවුරට එල්ල කරන ලද සියලුම මිසයිල් වළක්වා ගත් බවත් එම ප්‍රහාරය ජාත්‍යන්තර නීති පැහැදිලිව හා බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් කටාර් රාජ්‍යය පැවසිය. ඉරානයේ ප්‍රතිචාරය පැමිණෙන්නේ ඉරානය තුළ ඇති න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමෙන් දින දෙකකට පසුව. මීට පැයකට කලින් සිදු වුණු දෙයක් තමයි ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා සිදු වූයේ මොනවාද? තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් දින දෙකකට පසු ඉරානය ඊයේ ජූන් 23 රාත්‍රියේ කටාර්හි පිහිටි එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩෙයිඩ් කඳවුරට මිසයිල් ප්‍රහාර එල්ල කළා. නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව ට්‍රම්ප් පැවසුවේ. කටාර්හි අගනුවර වන දෝහා ආසන්නව පිහිටා ඇති අල් උඩෙයිඩ් මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද මධ්‍යම විධානයේ ගුවන් මෙහෙයුම් මුලස්ථානය ලෙස පවත්වාගෙන යන අතර එක්සත් ජනපද හමුදා බටෙයින් 8000කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරනවා. මේ අතර අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව කටාර් රාජ්‍යය පැවසුවා. අද ජූන් 24 අලුයම 4ට සිදුවිච්චද ටෙහෙරානයේ දැඩි ප්‍රහාර එල්ල වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ නමුත් ඒ වන විට දෙපාර්ශ්වයම එම ප්‍රසිද්ධියේ තහවුරු කර තිබුණේ නැහැ. නමුත් ඉරානය කොන්දේසි සහිත ගිවිසුමක් වැනි යමක් සම්බන්ධයෙන් ඉඟියක් ලබා දුන්නා. නමුත් ඊශ්‍රායලය මේ දක්වා ප්‍රතිචාර දක්වා නැහැ. ඊශ්‍රායල ආරක්ෂක බලකා සඳහන් කළේ ඉරානයෙන් එල්ලවන මිසයිල් ප්‍රහාර මධ්‍ය සයිරන් නාද වන බවයි. පැය 9කට කලින් විච්ච දෙයක්. මේ වගේ ඇටැක් එකක් වේවි කියලා අපිට කවුරුත් දැනුම් දීලා තිබුණේ නැහැ. කටාරයේ සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම. කටාරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් අල් උඩෙයිඩ් හමුදා කඳවුර සංකීර්ණ වෙත ඉරාන බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී තමුන් ලද අත්දැකීම් කඳවුරු ආසන්නයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වන නිෂාන් අහමඩ් නශීම් BBC සිංහල සේවය වෙත මෙලෙස විස්තර කළා. මේ වගේ ඇටැක් එකක් වේවි කියලා අපිට කවුරුවත් දැනුම් දීලා තිබුණේ නැහැ. මම ඉන්න තැන ඉඳලා අල් උඩෙයිඩ් හමුදා කඳවුරට කිලෝමීටර් 15ක් 20ක් වගේ දුරක් තියෙන්නේ. අපි එකපාරම අහසේ එළි යනවා වගේ දැක්කා. ඒ එක්කම අල් උඩෙයිඩ් කඳවුර පැත්තෙන් නිකම් කවුන්ටර් ඩොන්ට්ස් වගේ යනවා දැක්කා. ඒ වෙලාවේ මිනිස්සු පාරවල් වල ඉඳන් ඒවා වීඩියෝ කරනවා. වාහනත් යනවා මිනිස්සු බය වෙලා හිටියේ මේ දේවල් ඔක්කොම වෙන්න ගිය විනාඩි 15ක් වගේ. අල් උඩෙයිඩ් හමුදා කඳවුර තියෙන්නේ දෝහා ඉඳන් කිලෝමීටර් 30ක් වගේ ඈතින්. කාන්තාරේ මැද්දට වෙන්න. එතනට කිලෝමීටර් 10ක් වගේ ළඟින් තමයි සෝන් එක තියෙන්නේ. එතන ඉන්නවා මගේ ලංකාවේ යාළුවෝ වගේක්. දැන් ඒ අය මම ඉන්න තැනට එනවා කිව්වා. මොකද තව පාරක් ඇටැක් එකක් ආවොත් කියන බය තියෙන නිසා. පැය 9කට විච්චයක්. බහරේනයේ සයිරන් නාද කරමින් ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යන ලෙස ඉල්ලා සිටි සයිරන් නාද කරමින් ළඟම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බහරේන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. අනතුරු පිළිබඳ විස්තර නොකර අනතුරු පහව යනතුරු ජනතාවට ගොඩනැගිල්ලක හෝ වෙනත් ආවරණය කරන ස්ථානයක රැකවරණ ලබන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. පිරිමක් සිදු වූහොත් ඒව සම්බන්ධව සහ කටාර්හි අල් උඩෙයිඩ් ඇමරිකානු කඳවුර ගැන ඔබ දැනගත යුතු කරුණු. කටාර්හි අගනුවර වන දෝහා ආසන්නව පිහිටා ඇති අල්
උඩේත් මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපදයේ මධ්‍යම විධානයේ ගුවන් මැහැයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන යන අතර එක්සත් ජනපද හමුදා බටහින් 8000කට ආසන්න සංඛ්‍යාවක එහි සේවය කරනවා. බ්‍රිතාන්‍ය හමුදා බටහින්ද මේ කඳවුර හරහා හුවමාරු වන අතර එය අබු නක්ලා ගුවන් තොටුපළ ලෙසද හැඳින්වෙනවා. මෙම කඳවුරු දැනට ඉරාකයේ එක්සත් ජනපද මෙහෙයුම් සඳහා මූලස්ථානය සහ සැපයුම් සේවා මධ්‍යස්ථානය ලෙස කටයුතු කරන අතර ඊට ගල්ෆ් කලාපයේ දිගම ගුවන් ධාවන පථයද ඇතුළත්. 2000දී කටාර් රාජ්‍ය එක්සත් ජනපදයට අල් උඩෙයිද් කඳවුරට ප්‍රවේශය ලබා දුන්නා. 2001දී ඇමරිකානුවන් කඳවුරු කළමනාකරුවන් ලෙස වැඩ බාර ගැනීමෙන් පසු 2002 දෙසැම්බර් මාසයේදී දෝහා සහ වොෂින්ටනය ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව අල් උඩෙයිද් කඳවුරේ එක්සත් ජනපද හමුදාව රැඳ වීම නිල වශයෙන් පිළිගත් බව ලන්ඩනයේ පිහිටි බුද්ධිස්ට් සමාගමක් වන ග්‍රෝ ඩයිනමික්ස් සඳහන් කර සිටියා. මෙන්න ඉරානය සම්බන්ධව කියනද. පෙහාරය කටාර් රාජ්‍ය නොව ඇමරිකාව ඉලක්ක කරගත් එකක් බව ඉරානය කියයි. කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුර ඉරානයේ පෙහාර එල්ල කර නමුත් පෙහාරය කිසිදු ආකාරයකින් කටාර් රාජ්‍යයට හෝ එහි ජනතාවට කිසිදු අනතුරක් නොකරන බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. කටාර් රාජ්‍ය සමග උණුසුම් හා ඓතිහාසික සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉරානය කැප වී සිටින බව ඉරානය අවධාරණය කළා. මේ අතර එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන අල් උඩෙයිද් කඳවුරට එල්ල කරන ලද පෙහාරය කටාර් රාජ්‍ය තහවුරු කළා. එය බරපතල උල්ලංඝනයක් ලෙස කටාර් රාජ්‍ය විසින් හඳුන්වන අතර සෘජුවම ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බව අවධාරණය කළා.